නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ නැත්තම් ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දැනුම් පද්ධතිය ගැන අධ්‍යයනය කරගෙන යන මේ දොරටුව කියන වැඩසටහන ඔස්සේ අපි අද බලාපොරොත්තු වෙන්නේ ඔබ හැමදෙනාටම ගෞතම කියන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අතර තියෙන එක සූත්‍ර කාණ්ඩයක් මේ වැඩසටහන තුළින් මුලින්ම ඔබත් එක්ක ඔබේ අවබෝධය පිණිස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මතකයි ගිය වැඩසටහන ඔස්සේ සූත්‍ර පිටකය කියලා කියන්නේ මොකද්ද? විනය පිටකය කියලා කියන්නේ මොකද්ද? අභිධර්ම පිටකය කියලා කියන්නේ මොකද්ද කියලා ඔබට ඒ දැනුම් පද්ධතියේ තියෙන හරය නැත්නම් ඒ දැනුම් පද්ධතිය ගැන ඔබට යම් අවබෝධයක් ලැබීම පිණිස අපි වැඩසටහනක් කරා. ඔබට මේ වැඩසටහන අද මුලින් බලන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන් මේ වැඩසටහන බලන්න. එතකොට මේ දැනුම් පද්ධතිය හිමිකාරය වන මේ දැනුම් පද්ධතිය ලෝකෙට මතු කරලා පෙන්නපු අවුරුදු 2500කට කලින් මේ ලෝකෙ පහළ වුණු ගෞතම කියන ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ උන්වහන්සේ ගැන අවබෝධයක් ඇති කරගන්න ඔබට ඒ වැඩසටහන තුළින් පුළුවන්. අපි අද කතා කරගෙන යන්නේ සූත්‍ර පිටකයේ තියෙන අංගුත්තර නිකායට අයිති. අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක පිළිවෙලට තියෙන දේශනා මාලාව. මේ දේශනාවේ තියෙනවා පින්වත්නි ඒකක නිපාතය, ද්විනිපාතය, තීක නිපාතය, චතුත්තක නිපාතය, පංචක නිපාතය, ඔන්න ඔය විදිහට නිපාත 11ක් දක්වාම තියෙනවා. මේ නිපාතවල තියෙන්නේ ඒකක නිපාතය කියලා කියන්නේ එක කාරණාවක් විතරයි. ඒ එක කාරණාවක් පිළිබඳ දේශනා කරපු දේශනා ගණනාවක් තියෙනවා. මෙන්න මේ අංගුත්තර නිකායේ පළවෙනි නිපාතේ ඒකක නිපාතයේ තියෙනවා චිත්ත පරියාදාන වග්ගෝ කියලා දේශනාවක්. අපි අද කතා කරන්න යන්නේ අන්නේ චිත්ත පරියාදාන වග්ගෝ කියන සූත්‍රය ඇතුලේ කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නනවා. චිත්ත පරියාදාන වර්ගයේ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඒකක නිපාතේ මෙන්න මේ චිත්ත පරියාදාන කියලා කියන්නේ එකක්. හැබැයි ඒක ඇතුලේ කාරණා කීපයක් තියෙනවා. අපි අද දොරටුව වැඩසටහන ඔස්සේ මෙන්න මේ සූත්‍රය ගැන නැත්තම් මේ දැනුම ගැන මේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම ගැන ඉගෙන ගන්න නැත්තම් තේරුම් ගන්න මේ මොකද්ද මේ වර්ගයේ තියෙන්නේ කියන කාරණා ටික ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මිනිස් යාන්ත්‍රණය ඇතුළේ අපි දන්නවා පිරිමි ගැහැණු මෙන්න මෙහෙම කොට්ටාස කීපයක් කොට්ටාස දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. මෙන්න මේ පිරිමි පුද්ගලයා සහ ගැහැණු කියන පුද්ගලයා සහ මෙන්න මේ හැම දිනාම කෙලෙස් තුල වසඟ වෙලා ලෝකයා කියන සංකල්පයක් ගොඩනගාගෙන අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් බැහැලා තණ්හාවෙන් බැඳිච්ච ගතියක් තියෙනවා. මිනිස්සු රැවටෙනවා, මුලා වෙනවා, රණ්ඩු කරනවා, ගහ ගන්නවා, ලොකු අර්බුදකාරී තත්වයක් ජීවිතේ තියෙනවා. මෙන්න මේ අර්බුදකාරී තත්වයෙන් ගැලවීම පිණිස බුදුරජාණන් වහන්සේ නිවන් මඟ නැත්තම් සියලු දුකෙන් නිදහස් වෙන මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් දේශනා කරනවා. ඔබ දන්නවා ගිය වැඩසටහන ඔස්සේ අපි විනය පිටකය ගැන යම් පුංචි කාරණාවක් ඔබට කිව්වා. විනය පිටකයේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට. අද වෙනකොට ලෝකේ භික්ෂුණීන් වහන්සේලා කියන පිරිස නැහැ. ඔබ දකිනවා සමහර මෙහෙණින් වහන්සේලා ඉන්නවා ඒ දසසිල් මෑණිවරු විතරයි. භික්ෂුණීන් වහන්සේලා නැහැ. හැබැයි අදටත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රය තුල ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ භික්ෂුන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ පෙන්නන මෙන්න මේ සූත්‍රය තුල මහණෙනි මේ ලෝකේ පිරිමි පුද්ගලයෙක්ගේ හිත කියන මේ ධර්මතාවය නැත්නම් හිත සම්පූර්ණයෙන්ම වහගෙන තියෙන එකම රූපයක් තියෙනවා නම් ඒ කියන්නේ නිකන් හිතන්න ප්‍රධාන වශයෙන්ම මේ පිරිමි කියන පුද්ගලයාගේ හිත වහගෙන තියෙන දැන් ඔබ දන්නවා S දෙකෙන් අපි රූප දකිනවා. අපිට මේ ලෝකේ තියෙන ගොඩාක් දේවල් දකින්න පුළුවන්. පරිසරය දකින්න පුළුවන්. ඒ වගේම එක එක නිර්මාණ තියෙනවා. ඊට පස්සේ එක එක ස්ථාන තියෙනවා. ওই ගොඩාක් වෙලාවට එහෙම ස්ථාන හොයාගෙන යනවා. එතකොට මේ මිනිස්සු හිත සතුටු කර ගැනීම වෙනුවෙන් මේ ලෝකේ මේ පිරිමි සහ ගැහැණු කියන මේ හැම දිනම රූප හොයාගෙන යනවා.
මේ රූප දකින්න පුළුවන් කොහෙන්ද? ඇසින් විතරමයි. ඇහැ කියන ධර්මතාවේ නැත්නම් ඇහැ කියන මේ ආයතනයේ තුලින්, ඇහැ කියන ස්ථානයේ තුලින් අපිට මේ ලෝකේ දකින්න පුළුවන් රූප. එතකොට මෙන්න මේ දකින්න රූප අතර ගොඩාක් දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මෙන්න මේ පිරිමි කියන පුද්ගලයා දකින රූප අතර තියෙනවා මේ පුද්ගලයාගේ හිත සම්පූර්ණයෙන්ම වහගන්න රූපයක්. සම්පූර්ණයෙන් යට කරගෙන ගන්න රූපයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ පිරිමි කියන පුද්ගලයෙකුගේ හිත සම්පූර්ණයෙන්ම වහගන්න රූපයක් ලෝකෙ දකින්න තියෙනවා නම් කාන්තාවගේ රූපේ හැර වෙන කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අනිත් රූප ගැන වහගන්න මේ අනිත් රූප ගැන පිරිමි කියන පුද්ගලයාගේ හිත යට කරගෙන යන්නේ නැහැ කියන එක නෙවෙයි. සමහර වෙලාවට ඔබ දන්නවා ඔබ හිතන්න මේ ලෝකේ ඉන්න අලුතෙන් ෆෝන් එකක් නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය ගන්න Apple ෆෝන් එකක් නැත්නම් Samsung ෆෝන් එකක්. ඔබ දන්නවා අවුරුද්දෙන් අවුරුද්දට ඒ ආයතන මගින් අලුත් ෆෝන් මාදිලියක් ලෝකයට මේ ඉන්ට්‍රොඩියුස් කරනවා. එතකොට මිනිස්සු මේක දැක්කහම මේක මේ දේවල් තියෙනවා මේ විදිහයි කියලා ඒක හැඩේ මෙහිමයි ඒක ගැන කතා කරනවා. ඒක සමහරු ගොඩාක් ආසාවෙන් මිලදී ගන්නවා. ඒ ගන්නේ ඒ රූපේට ඒ හැඩතලයේ තියෙන ආසාව නිසා. හැබැයි මේ සියල්ලම ඉක්මවලා පිරිමි කියන නැත්තම් මේ පිරිමි කියන අයගේ හිත සම්පූර්ණ මේ සියලු රූපයන් අභිබවා ගිහින් එකම රූපයක් ප්‍රධානම තැනට එනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ස්ත්‍රියකගේ රූපේ හැර ප්‍රධාන වශයෙන් නැත්තම් දකින්න එක රූපයක්වත් නැහැ කියනවා මේ ලෝකේ පිරිමි පුද්ගලයාගේ හිත සම්පූර්ණයෙන් වහගන්න. එතකොට හිතන්න මෙන්න මේ කාරණාව අතිශයම වැදගත්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක මේ විදිහට පෙන්වනවා. අපි මේ සූත්‍රය ගැන බුදුරජාණන් වහන්සේගේ අදහස මුලින් කතා කරලා උන්වහන්සේ මේක කොයි විදිහටද ලෝකයට ගන්න ඕන කියන කාරණාව අපි ගැන අපි පොඩි වෙලාවක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. දෙවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මේ ලෝකේ පිරිමි පුද්ගලයෙක්ගේ හිත සම්පූර්ණයෙන් වහගත්ත හිත සම්පූර්ණයෙන් වෙලාගත්ත යම් ශබ්දයක් තියෙනවා නම් ඔබ දන්නවා අපිට ශබ්දයක් ඇහෙන්නේ කොහෙන්ද? කනෙන්. එතකොට මේ ලෝකේ අපිට අහන්න ගොඩාක් ශබ්ද තියෙනවා. ශබ්ද කියලා කියන්නේ ඔබ හිතන්න මෙහෙම හොඳ සින්දුවක්. මිනිස්සු එක එක සින්දු වලට ආසයි. එතකොට සින්දු අහනවා කෙනෙක් සමාලාට වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා සමහර තැන්වල තියෙනවා මොකක් හරි ඔය බාහිර දෙයකට තට්ටු කරලා ඇහෙන ශබ්දයට මිනිස්සු ආසයි, වහින ශබ්දයට ආසයි, එක එක දේවල් වලට ආසයි. හැබැයි මීට අවුරුදු 2500කට කලින් ලෝකෙ පහළ වුණු ගෞතම බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකේ තියෙන මේ සියලු ශබ්දයන් ඉක්මවා ගිහින් පිරිමි පුද්ගලයාගේ හිත සම්පූර්ණයෙන් වහගෙන ප්‍රධානම තැනකට එන සම්පූර්ණයෙන් වහගන්න එකම ශබ්දයක් තියෙනවා නම් කාන්තාවගේ කටහඬ නැත්තම් කාන්තාවගේ ශබ්දයේ තරම් කටහඬ තරම් වෙන කිසිම ශබ්දයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ඒට ඉක්මවා යන්න පුළුවන් ශබ්දයක් දකින්නේ නැහැ කියන. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිරිමි පුද්ගලයාගේ හිත වහගන්න පුළුවන් නම් එකම එක ශබ්දයක් වැඩිපුර බහුල විදිහට ප්‍රධාන තැන ගන්නවා නම් ඒ ස්ත්‍රියකගේ කටහඬ කියනවා. තුන්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකුගේ නාසය දැන් අපි දන්නවා ගඳ සුවඳ අපිට දැනෙනවා. එතකොට මේ ලෝකේ අපිට නොයෙක් තැන්වල ගඳ සුවඳ දැනෙනවා. ඒ වගේම නොයෙක් තැන්වල නොයෙක් දේවල් වල අපිට ගඳ සුවඳ දකින්න මේ දැනගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවල් වල කාන්තාවෝ තමන්ගේ කය සුවඳවත් කර ගැනීම වෙනුවෙන් එක එක දේවල් ආලේප කරනවා. ඒ වගේ මේක අටුවා විස්තර කරන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක උන්වහන්සේගේ වචනයෙන් පෙන්වන්නේ මහණෙනි මේ ලෝකේ සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක්ගේ නාසයේ ඉක්මවා ගිහිලා නැත්තම් මේ යම් පිරිමි පුද්ගලයෙක්ගේ නාසයට දැනෙන ගඳ සුවඳ අතර සම්පූර්ණයෙන් වහගන්න ගඳ සුවඳක් තියෙනවා නම් ගන්ධයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ස්ත්‍රියකගේ ගන්ධයේ තරම් මෙතන ගන්ධය කියලා කියන්නේ සුවඳ කියන අර්ථය තමයි. වෙන අර්ථයක් ගන්න එපා. බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ ස්ත්‍රී ගන්ධය කියලා කියන්නේ ස්ත්‍රියකගේ සුවඳ. ඊට එහා ගියපු සුවඳක්
බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. මෙතන මේ ගඳ කියලා කියන නැත්නම් මේ සුවඳ කියන එක පෙන්වන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් අපි දකින්න දෙයක් නෙවෙයි. ඔබ දන්නවා සමහර වෙලාවට ගොඩාක් කාන්තාව කැමති සුවඳ විලවුන් ආලේප කරන්න, ලස්සනට ඉන්න, සුවඳවත් කරගන්න. මෙන්න මෙතකොට මෙන්න මේ ඒ නිසාම පිරිමි පුද්ගලයන් ස්ත්‍රියකගේ මේ ඒ දැනෙන මේ සුවඳ නිසා වැඩිපුරම ස්ත්‍රියකට ආස කරනවා. දැඩිව ඇලුම් කරනවා. සමහර වෙලාවට S2 පියාගෙන උනත් කාන්තාවක් ළඟ යන වෙලාවක ඒ කාන්තාව යම් විදිහකින් සුවඳවත් වීම පිණිස යමක් පාවිච්චි කරලා තියෙනවා නම් රූපේ දැක්කේ නැතත් කාන්තාවක් කියලා දැනගත්ත සැනින් ඒ සුවඳට අපි ආස කරනවා. සමහරවිට සුවඳෙන් කියන්න පුළුවන් පාවිච්චි කරන දේවල් අනුව මේ කාන්තාවක් ළඟින් ගියා කියලා. ඒ මනුස්සයාගේ හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිරිමි පුද්ගලයෙකුගේ නාසයට දැනෙන ගඳ සුවඳ අතර මේ ලෝකේ හිත සම්පූර්ණයෙන් වහගන්නවා නම් යම් සුවඳක් තියෙනවා නම් ස්ත්‍රියකින් පාවිච්චි කරන ඒ සුවඳ විලවුන් අතර ඒව නිසා පිරිමි පුද්ගලයෙක්ගේ නාසයෙන් දැනෙන ගඳ සුවඳ නිසා පිරිමි පුද්ගලයාව සම්පූර්ණයෙන් යට කරගෙන යන්න පුළුවන් කියනවා ස්ත්‍රියකගේ සුවඳට. ඒ වගේම තමයි පිංගතුණි මේ පිරිමි පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් දිවට දැනෙන රස. ඔබ මේ ලෝකේ එක එක කෑම කනවා. හැබැයි ඔබ හිතන්න ඔබ ආදරේම කරන කෙනෙක්. ඔබ ඇලුම් කරන කෙනෙක් කෑමක් හදලා දෙනවා කාන්තාව. අන්න ඒ නිසා සමහර වෙලාවට ඒ කෑමක රහ නැති වුණත් සමහර වෙලාවට ඒ කාන්තාව හදා දුන්නු කෑම එකට නිසා ඔබ ඒ කාන්තාවට ඇලුම් කරනවා. සමහර වෙලාවට දෙන ඕන දෙයක් අනුභව කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ යාන්ත්‍රණය ඇතුලේ පිරිමි පුද්ගලයෙකි දිවට දැනෙන රසයන් අතර සම්පූර්ණයෙන් පිරිමි පුද්ගලයෙක් වහගෙන යට කරගන්න එකම එක රසයක් තියෙනවා නම් කාන්තාවක් විසින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාන්තා රසය කියලා කියනවා. හැබැයි රසය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. කාන්තා රසය කියන එක පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ කාන්තාවක් විසින් සමහර වෙලාවට හදලා දෙන යමක් තියනවාද පිරිමි පුද්ගලයා ඒක අනුභව කරද්දී දැඩි තෘෂ්ණාවෙන් ආහාරයට ගන්න වෙලාවක් තියෙනවා. ඒක නිසා පිරිමි පුද්ගලයා වසඟයට වත් වෙනවා. සමහරවිට යට වෙලා යනවා. ඒක ලොකු කාරණාවක්. ඒ වගේමයි මේ මෙන්න මේ කාරණාව ගැන මතක තියාගන්න මේකේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යාන්ත්‍රණය තුල පිරිමි පුද්ගලයාව යට කරගෙන යන ස්වභාවය ගැන ලෝකයාට මතු කරේ කොහොමද කියන එක ගැන භික්ෂුන් වහන්සේට සහ සාමාන්‍ය ලෝකයාට මතු කරලා පෙන්වන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. මුලින්ම බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ මතු කරලා පෙන්වන ධර්ම කාරණාව මේ විදිහට මතක තියාගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිරිමි පුද්ගලයෙකුට අපි දැන් කතා කරා ඇහැට දැනෙන රූප, ශබ්ද, ගන්ධ, රස ඊළඟ එක තමයි ස්පර්ශ. මේ පිරිමි පුද්ගලයෙකුගේ බුදුරජාණන් වහන්සේ දකිනවා කයට දැනෙන ගොඩාක් ස්පර්ශ තියෙනවා. මෙන්න මේ සමහරලාට ඇඳුමක් අඳිනකොට පවා අපිට ලොකු පහසුවක් දැනෙනවා. සමහරලාට වතුර ටිකක් නානකොට රසන වෙලාව ලොකු පහසුවක් දැනෙනවා. හැබැයි මෙන්න මේ සියලු ස්පර්ශයන් ඉක්මවා ගියපු එකම එක ස්පර්ශයක් තියෙනවා නම් කාන්තාවකගේ ස්පර්ශය හැර පිරිමි පුද්ගලයාගේ හිත සම්පූර්ණයෙන් වහගන්න පුළුවන් ස්පර්ශයක් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. එතකොට මෙන්න මේ මිනිස් යාන්ත්‍රණය තුල පිරිමි කියන පුද්ගලයාව නැත්තම් පිරිමියා කියන සත්වයාව නැත්තම් මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම ඒ අයගේ හිත වහගන්න යට කරගන්න රූපයක් තියෙනවා නම් ඒ ස්ත්‍රී රූපය. ශබ්දයක් තියෙනවා නම් ඒ ස්ත්‍රීගේ කටහඬින් නිකුත් වෙන ශබ්දය. ඒ වගේම ගන්ධයක් තියෙනවා නැත්නම් සුවඳක් තියෙනවා නම් ස්ත්‍රියක් විසින් පාවිච්චි කරන යමක් තියෙනවා නම් ඒකෙන් දැනෙන සුවඳ. ඒ වගේමයි රසයක් තියෙනවා නම් ස්ත්‍රී රසය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාන්තාවක් හදලා දෙන ඕනම දෙයක් සමාලා රස කර කර ආහාරයට ගන්නවා විතරක් නෙවෙයි ඒ කාන්තාවට බැඳී යනවා. අන්න ඒ නිසා වගේමයි පස්වෙනි කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ස්ත්‍රියකින් දැනෙන ස්පර්ශය. හොඳට හොයලා බලන්න පින්වත්නි මේ ලෝකේ ඔබට මේක දැනගන්න දැකගන්න මේක සත්‍යයි කියලා කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයිද කියලා. මේක සාමාන්‍ය මනසකින් බැලුවොත් මේක හැමෝටම පොදු දෙයක්. ඒක ඔබ වෙන ආගම කෙනෙක් වෙන්න පුළුවන්, සත්වයෙක් වෙන්න පුළුවන්, හැම කෙනාටම මේක පොදුයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එතකොට කාන්තාවටත් ඕකේ අනිත් පැත්තමයි. කාන්තාවක් ඉන්නවා නම් ඒ කාන්තාවකගේ හිත සම්පූර්ණයෙන් වහගන්න රූපයක් තියෙනවා නම්, ශබ්දයක් තියෙනවා නම්, ගන්ධයක් තියෙනවා නම්, රසයක් තියෙනවා නම්, ස්පර්ශයක් තියෙනවා නම් පිරිමි පුද්ගලයාගෙන් දැනෙන ඒ කලින් මතු කරලා පෙන්නපු කාරණා වගේමයි කාන්තාවගේ හිත යට කරගන්න පිරිමි රූප, පිරිමි ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තරම් වෙන කිසි දෙයක් බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. මෙන්න මේ කාරණාව පින්වත්නි වැඩිපුරම බලවත් විදිහට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ දියුණු කර නැත්නම් මේ දුකෙන් අත මිදින්න යන සාංශාරික සත්වයාට බුදුරජාණන් වහන්සේ කාරණා ගණනාවක් මතු කරනවා. දැන් ගිහි ජීවිත ගත කරන ඔබට දැන් මේ ටික මම ඔබට මේ සරලව කියලා දෙන්නේ මගේ වචනයෙන්. ඒ සූත්‍රයේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් ශ්‍රාවකයෙක් විදිහට හරි නැත්නම් ඔබ සාමාන්‍ය මේ දැනුම් පද්ධතිය හොයාගෙන යන කෙනෙක් විදිහට මේක ගැන මේ පුංචි අදහසක් වැරදියට නැතුව තේරුම් ගන්න ඕන නිසා ඔබට මම මේ සරලව මේ වෙලාව තුළ කියලා දෙන්නේ. මේක පින්වත්නි දෙවිදිහකට අපිට අරගන්න පුළුවන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රය දේශනා කරන ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේලාට. ඒකට හේතුව නිවන් මඟ දියුණු කරන භික්ෂුවකට තියෙන ප්‍රධානම අනතුර තමයි කාන්තා මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ කාරණා. මේ අතර තියෙන භික්ෂුව සම්පූර්ණයෙන්ම භික්ෂුභාවයේ නිර්පල අකුසලයට ඇදලා දාලා වැරදියට නැත්තම් මේ කාමයන්ට ඇදලා දාන ප්‍රධානම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයක් තියෙනවා නම් ඒ කාන්තාවමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට භික්ෂුවකට මේ කාන්තාව ඇසුරු කරගෙන විනය පිටකේ ගොඩාක් කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තැනක පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට මේ මහණෙනි කාන්තාවක් දකින්න නැත්තම් භික්ෂුවක් හොඳයි කියනවා. එතකොට බලන්න ඇහෙන් දැකීම නිසා බුදුරජාණන් වහන්සේ කිව්වට මේ ආයමත් පෙන්නනවා දැක්කොත් කතා කරන්න එපා කියනවා. කතා කරොත් බිම් බලාගෙන කතා කරන්න කියන එක සිහිනුවන උපදව ගන්න කියනවා. කොයි විදිහටද මේ මගේ අම්මගේ වයස වගේ කෙනෙක් කතා කරනවා මේ මගේ අම්මා වගේ. සහෝදරියගේ වයස වගේ කතා කරනවා මේ මගේ සහෝදරිය වගේ. චූටි දියණියක් වගේ කතා කරනවා මේ මගේ දියණිය වගේ සිහිනුවන උපදවන කතා කරන්න කියනවා. එතකොට අර කාරණාවලට ඇලියන්නේ නැහැ, වසඟ වෙන්නේ නැහැ. හිත යට මේ අර රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ තුල වහලෙක් බවට පත් වෙන්නේ නැහැ. මෙන්න මේ වහල් භාවය නැත්තම් මේ බැඳී යාම පින්වත්නි භික්ෂුවකට විතරක් නෙමෙයි ලෝකයටම සාධාරණයි. නමුත් දරුණුවටම බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට අනුතුරු අඟවල පෙන්නනවා. කාන්තාව කියන සම්පූර්ණ කෙනාම භික්ෂුවකට අනුතුරුදායකයි. ඒ නිසා ඉන්ද්‍රිය දමන යුක්තව හික්මෙන්න කියනවා. එතකොට බලන්න මෙන්න මේ නිවන් මඟ වඩන භික්ෂුවකට නැත්තම් නිවන් මඟ වඩන එකෙල්ලේම කෙලෙස් ප්‍රහාණය කරගෙන යන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ ස්ත්‍රී රූපය, ශබ්දේ, ගන්ධේ, රස, ස්පර්ශ කියන මෙන්න මේ කාරණා පහ අනතුරුදායක හැටියට නැත්නම් හිත සම්පූර්ණයෙන් වහගෙන කෙලෙස් මතු කරලා කෙලෙස් උපද්දවලා ලොකු අකුසලයකට ඇදලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි ගිහි ජීවිත ගත කරන ඔබට විවාහ වෙන්න ඕන. ඔබ විවාහ වෙනවා, සතුටින් ජීවත් වෙනවා. එතකොට මේ විදිහට සිහි කරන්න එපා. ඔබ ඒ තැනදී මේ තමන් විවාහ වෙලා ඉන්නවා නම් ස්වාමි දිනියක පිළිකුල් කරන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වුවේ. මෙතන ගැටලුව තමයි අපි හිතමු සමහර වෙලාවල් වලදී මේ ඇහෙන ශබ්ද, ගන්ධ, මේ ශබ්දයක් නිසා ඔබට දැනෙන ගඳ සුවඳක් නිසා ස්ත්‍රියක් ගාවින් හදලා දෙන කෑමක් නිසා සමහර ස්පර්ශයක් නිසා ඔබ මෙන්න මේ කාන්තාවන් නැවත ඉක්මවා යනවා. අපි කොටින්ම කියන්නේ කාමයේ වර්ධව හැසිරෙනවා කියලා. එතකොට හොඳට ජීවත් වෙන්න සිල් රැකගෙන ඉන්න හොඳට මේ කාමයේ හොඳ යහපත් ජීවිතයක් ගත කරන මිනිස්සෙක්ව මේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට වහලෙක් බවට පත් වුණොත් ඒ ඇතිවෙන මේ රූප, ශබ්ද, ගන්ධ ඔස්සේ ඇතිවෙන මේ සංකල්පනාවල වහලෙක් වුණොත් ඔබ අසීමාන්තිකව කාන්තාවන්ට ලෝලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමහරලාට දකින හැම කාන්තාවක් පිළිබඳවම හිතේ තෘෂ්ණාව හට ගන්නවා. ඔබට අම්මගේ වයසේ කාන්තාවක් දැක්කත් සමහරලාට නංගිගේ වයසේ මේ දියණියක් දැක්කත් කාන්තා රූපයක් මොන වයසේ වුණත් ඔබේ හිත සම්පූර්ණයෙන් පීඩාවට පත් කරලා ඔබට රාගය ඇති කරලා ඔබ ගොඩාක් අසරණ කරනවා. ඒ වගේමයි සමහර වෙලාවට ඔබ කාන්තාවගේ හඬක් ඇහුනොත් ඇහෙන කාන්තාවගේ හඬ පිළිබඳ ඔබට ලොකු තණ්හාවක් ඇති වෙනවා. සමහරවිට ඔබ හොයාගෙන යනවා, ඔබ කතා කරන්න හදනවා, ඔබ ලොකු පීඩාවකට පත් වෙනවා. ඒක මේ මනුස්ස ජීවිත, මේ මනුස්ස යාන්ත්‍රණයේ පැවැත්මට ලොකු බාධාවක්. කෙනෙක් කරුණාවෙන් කෑම එකක් හදලා දෙනවා කාන්තාවක්. සහ පිරිමියෙක් වෙන්න පුළුවන්. මේකේ අනිත් පැත්තම කාන්තාවටත් එහෙමයි.
කාන්තාවක් වුණත් පිරිමි කෙනෙක්ව සමහර වෙලාවට ඒ අයගේ රූප දැක්කහම අසීමාන්තිකව බැඳී ගිහින් ලুকু වැරදි දේවල් වලට පෙළඹෙනවා. ඒ නිසා මේ සූත්‍රය තුල තියෙන ගැඹුරුම නැත්තම් තේරුම් ගන්න සුදුසුම දේ තමයි මනුස්ස ජීවිතයක් ගත කරන ඕනම සත්වයක් පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් පිරිමි කෙනා ගැහැණු කෙනාටත් ගැහැණු කෙනා පිරිමි කෙනාටත් සම්පූර්ණයෙන් හිත යට කරගෙන යනවා මේ පිරිමි කෙනාගේ ඉස්සරහට එන කාන්තාවගේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශත් කාන්තාව කියන කෙනාගේ ඉස්සරහට එන පිරිමි කෙනාගේ තුල තියෙන රූප ශබ්ද ගන්ධ ස්පර්ශ රස ස්පර්ශත් ඒ නිසා මේ සූත්‍රය තුල පෙන්වන්නේ මෙන්න මේ නිසා වසඟ වීම නිසා අකුසල් වලට පෙළඹෙන්න පුළුවන්. වැරදි දේවල් වලට පෙළවෙන්න පුළුවන්. ජීවිතේ විනාශ වෙන තැනටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙන්න මේ සූත්‍රයේ තුල පෙන්නන විදිහට ඔබේ ජීවිතයේ තුල ඒ කාන්තාවකගේ රූපයක් දැක්කොත් ඒ පිළිබඳ අසීමාන්තික වසඟයකට යන්නේ නැතුව හික්මෙන්න මහන්සි ගන්න. එතකොට මෙලව ජීවත් වෙන ඔබට සැනසීමක් තියෙනවා. ඔබ හොයලා බලන්න එහෙම නැද්ද කියලා. ඔබට සාමාන්‍යයෙන් මේ වගේ පීඩාවක ඉන්නවා වෙන්න පුළුවන්. දකින්න ඕනම වයසකේ සමහරවිට ගොඩාක් වයසට ගියපු කෙනෙක්. තරුණ තමන්ගේ දියණියගේ වගේ සමහරලාට ඕනම වයසට ගියපොත් සමහරට කාන්තාවක් වෙන්න පුළුවන්. තමන්ගේ පුතාගේ මුණුපුරෙක් වගේ. ඒ වගේ චූටි අය මේ පුංචි දරුවෝ පිළිබඳව සමහරලාට රාගය ඇති වෙන්න පුළුවන්. ඒක වැරදි දෙයක්. ඒක ජීවිතේ පීඩාවට පත් කරන දෙයක්. ඒක නුසුදුසු දෙයක්. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පිරිමි ගැහැණු කියන මෙන්න මේ දෙගොල්ලන්ගේම හිත සම්පූර්ණයෙන් මේ රූප විනාශක රූප නිසා හිත විනාශ වෙලා යනවා. ඒ නිසා එහෙම නොවෙන්න ඔබේ ජීවිතේ පරිස්සම් කරගන්න. අන්න එහෙම වුණොත් තමයි මෙන්න මේ ඉගැන්වීම තුලින් ජීවිතයට යමක් ඔබට එකතු කරගන්න පුළුවන්. අද ඉඳන් සමහර වෙලාවට ඔබ අන්න එහෙම රූප පස්සේ හඹාගෙන යන නැත්තම් හිතේ කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව හැම වෙලාවකම මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ එක්ක මේ කාන්තාවක් දැක්කහම සහ පිරිමි කෙනෙක් දැක්කහම ඔබට ඇති වෙනවා නම් ඔබ හික්මෙන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ මතු කරලා පෙන්නන්නේ ඔන්න ඔය කාරණාවමයි. මේ බැඳී යාම මෙලව ජීවිතය අසාර්ථක වෙන්නත් ගොඩාක් විදිහට ඔබ බැඳී ගියොත් හේතු වෙනවා. ජීවිතය අසාර්ථක වෙනවා. විවාහ ජීවිත කඩාකප්පල් වෙනවා. මානසික ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. මානසිකව විඳවන කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රශ්න ගොඩාක්කට මුහුණ දෙන්න වෙනවා. මේ එකක්වත් නැහැ. ඔබ මෙන්න මේ දකින රූප, අහන ශබ්ද, දැනාසෙක් මේ රස මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ තුල හික්මීමක් හදාගත්තොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඕනම කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, මනුස්ස සංහතියම තියෙන මෙන්න මේ ප්‍රශ්නයට උත්තරේ තමයි මෙන්න මේ දකින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ හික්මීමක් හදාගන්න. භික්ෂුන් වහන්සේලාටත් පෙන්වුවේ හිමයි. භික්ෂුවක් හික්මීම හදාගත්තොත් හොඳටම නිවන් මාර්ග යන්න පුළුවන්. ගිහි ජීවිතේ ඔබ හික්මීමක් හදාගත්තොත් ගිහි ජීවිතේ සුන්දර විදිහට ගත කරන්න පුළුවන්. ඔබ ස්වාමීකට අවංක වෙන්න පුළුවන්, ස්වාමි දීනියකට අවංක වෙන්න පුළුවන්, ලස්සන සුන්දර ජීවිතයක් ඔබට උරුම වෙනවා. ඒ නිසා මෙන්න මේ අවුරුදු 2500කට කලින් ගෞතම කියන උතුම් වූ ශාස්ත්‍රඥ වහන්සේ මතු කරලා පෙන්නපු මෙන්න මේ දැනුම් පද්ධතියේ තියෙන ප්‍රධානම දෙයක් තමයි පිරිමි පුද්ගලයාගේ හිත වසඟ කරගන්න කාරණාවන ස්ත්‍රී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ, කාන්තාවකගේ හිත සම්පූර්ණයෙන් වසඟ කරගන්න පිරිමි පුද්ගලයාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මෙන්න මේ කාරණාව තුළ හික්මීමක් හදාගන්න ඔබ මහන්සි ගන්න, ඔබ උත්සාහවන්ත වෙන්න. මෙන්න මෙහෙම දැනුම් පද්ධතියක් තමයි බුදුරජාණන් වහන්සේගේ අංගුත්තර නිකාය ඒකක නිපාතේ චිත්ත පරියාදාන වර්ගය තුළ මතු කරලා පෙන්වන්නේ. හැම දිනාටම මේ දැනුම් පද්ධතිය ජීවිතයට උපකාර කරගන්න, ජීවිතය සාර්ථක කරගන්න ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.